ලතෝ මොකද බං මේක මාර කික් එකක් නේ. මම උඹට මෙච්චර ආදරෙන් කරුණාවෙන් කතා කරනකොට උඹ මට පුප්පනවා. අනේ ඔයගේ ආදර කරුණාව. ලතෝ මේ මාර වැඩක් නේ බං දැන් වෙලා තියෙන්නේ. මේ දැන් මොකද්ද මම පුංචි බේබිට කියන්නේ බං? ගහෙන් ගෙඩියෙන්න වගේ මට එකපාරට ගෙදරින් දොට වහින්න පුළුවන් නේ. ඇයි උඹට කිරි දෙන්න ළමයි ඉන්නවද මේ? මං කිව්වයි කියලා හිතා ගන්න. එහෙම හිතා ගන්න පුළුවන්. ඉතින් මේ ජග්ගාගෙන ඉන්නවා බං. එහෙනම් ඉතින් අතවලලා හිතේ තියෙන දේවල් කියනවනේ පොඩි කඩකාමරයක් අරගෙන. අම්මේ අම්මගේ ලිප බලන්න මම ටික හොදලා දාන්න. ඔන්න ලතෝ මගේ ඊළඟ ඔප්ෂන් එක. උඹ ඕනට වැඩිය ගණන් ඉස්සුවොත් මං ලේලිත් එක්ක බහිනවා ගේම් එකට. මේ බල්ලා ගෑනු 10ක් කරන වැඩ ඒකෙල්ල කරන්නේ නිකන් සිරුස් ගන්නලානේ. අපෝයි කරයි. නේ පුංචි බේබි ගාවට ගියා. පුංචි බේබි අපේ පවුලට දැන් සුමාන 2-3ක් තිස්සේ බඩේලි යනවායි කිව්වා. ලේලිව අනියුක්ත කළා ජොබ් එකට. මං ඇරියා ඇරියස් එකට. එතකොට කොහොමද උඹට කික් නේද? ලතෝ මේ බට දෙන අවසාන දැනුම් දීමයි. හරිද? ලාස්ට් වෝනින්. හරිද? මොකද කිව්වේ? නෑ. මස්ටෝනි. නෑ මොකුත් නෑ. ලතෝ අදිසියක් නේ උඹ කල්පනා කරලා බලලා උත්තරයක් දීපන්.